Hey guys, welcome back to my YouTube channel. ඉතින් මේ ගෙවන්නේ අවුරුදු දවස්. සාමාන්‍යයෙන් ගෙදරක අවුරුදු කාලේ එනවා කිව්වහම මුලින් පටන් ගන්නේ ගෙදර අස්පස් කරන එක. ඉතින් ඒ අතරේ මට හිතුණා මගේ රූම් එකත් පිළිවෙලකට හදාගන්න ඕනි කියලා. ඒ කියන්නේ රූම් එකෝ එකට යන්න ඕනි කියලා මට හිතුණා. ඉතින් දිගටම වීඩියෝ එක බලන්න කියලා ආදරෙන් ඉල්ලනවා. අද vlog එකත් ලස්සන එකක් වෙයි. ඇත්තටම රූම් එකෝ එකක් කියන්නේ අපිට හිතුණ වෙලාවලට කරලා ඉවර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. සාමාන්‍යයෙන් ඒකට ලොකු කාලයක් යනවා වෙන්න පුළුවන්. ඉතින් පොඩි අයිඩියා එකක් තියාගන්න ඕනේ තමන්ගේ හිතේ කොහොමද මගේ රූම් එක මම හදාගන්නේ කියලා. ඊට පස්සේ අපිට ඕන අයිටම්ස් ටික ටික අපි එකතු කරගන්න ඕනේ. කියන්නේ ඒක වෙන්න පුළුවන් ෆර්නිචර්ස් වෙන්න පුළුවන් නැත්නම් ඩෙකොරේටිංగ్ අයිටම්ස් වෙන්න පුළුවන්. ඒ දේවල් ටික ටික එකතු කරගන්න ඕනේ. ඉතින් මගේ රූම් එකටත් මම ඇත්තටම මාස 2-3 වගේ කාලයක ඉඳලා ටික ටික තමයි හැමදේම කලෙක්ට් කරගත්තේ. ඉතින් රූම් එකක් කරන්න ඔයාගේ හිතේ තියෙනවා නම් සහ ඒකට ප්‍රධාන ප්‍රශ්නේ සල්ලි නම් මම ඒකට විසඳුමක් කියන්නම් මේ වීඩියෝ එක අන්තිමේටම. මම මගේ රූම් එකට ෆර්නිචර්ස් අලුතෙන් ගත්තේ නැහැ. අලුතෙන් ආටිෆිෂල් වයින් ටිකක් විතරයි ඕඩර් කරේ. ඉතින් මට පොඩි අයිඩියා එකක් තිබුණා රූම් එකට ඉන්ඩෝර් ප්ලාන්ට්ස් ටිකත් ඇඩ් කරන්න. ඉතින් මම රූම් එක හදන්න කලින් ඒකට ගැලපෙන විදිහේ ප්ලාන්ට්ස් ටිකක් තෝරගෙන ඒක පැල කරලා තමයි තිබුණේ. ඉතින් රූම් එක කරන්න කලින් මම ඇත්තටම අයිඩියාස් ගත්තා Pinterest app එකෙන්. මොකද මට මගේ බුක් රැක් එක පැලවලිනුයි පොත්වලිනුයි මික්ස් වෙලා එන ලස්සන විදිහකට හදාගන්න ඕනි කරලා තිබුණා. ඊට පස්සේ මගේ ස්ටඩි ටේබල් එක මම සාමාන්‍යයෙන් කැමති බ්‍රවුන් කලර් එකට නිසා මම ඒ වගේ ටේබල් එකක් තමයි මෙතනදී මගේ ස්ටඩි ටේබල් එක විදියට ගත්තේ. ඉතින් ලොකුවට ඩෙකොරේෂන්ස් නැතුව සාමාන්‍ය නෝමල් විදියට තමයි මගේ ස්ටඩි ටේබල් එක තියාගන්නවම හිතුවේ. ඇත්තටම මම නම් හිතන්නේ ඔයා ස්ටඩි ටේබල් එකට ඇඩ් කරන දේවල් නෙවෙයි වැදගත් වෙන්නේ. ඔයාට කොච්චර දුරට ඒක පිළිවෙලකට මේන්ටේන් කරන්න පුළුවන්ද කියන එක. ඉතින් සාමාන්‍යයෙන් ස්ටඩි ටේබල් එකක් මම හිතන්නේ දේවල් අඩු වෙන තරමට තමයි හොඳ. මොකද ස්ටඩි කරන කෙනෙක් නම් ගොඩාක් දේවල් ස්ටඩි ටේබල් එකේ තියෙනකොට ඒක ඔයාට ඩිස්ටර්බ් වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා පුළුවන් තරම් ටේබල් එක ෆ්‍රී තියාගන්න බලන්න.
ඉතින් මේක නම් ටිකක් විශේෂයි. මොකද මගේ YouTube channel එකේ නම Vintage Diaries නේ. ඉතින් ඒ හින්දා මට වුණා පොඩි old look එකක් තියෙන decoration එකකුත් room එකට add කරන්න. ඉතින් ඒ හින්දා මම තෝරගත්තා මෙන්න මේක. දැන් නම් අපේ room එක video එකේ final stage එක තමයි තියෙන්නේ. ඉතින් මම මේ වෙලාවේදී ඔයාලට කියන්නම් මම කලින් කියනවා කියපු money collection එක කොහොමද හදාගන්නේ කියලා room එකට. ඉතින් ඔයා සාමාන්‍යයෙන් job එකක් කරන හෝ නොකරන කෙනෙක් වුණත් ඔයා money collection එකක් තියාගත්තොත් මම හිතනවා ඔයාට අවශ්‍ය වෙලාවකදී ඒක පාවිච්චි ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් room එකකදී විතරක් නෙවෙයි ඔයාට සල්ලි අවශ්‍ය වෙන ඕනම වෙලාවකදී මේ method එක පාවිච්චි කරලා ඔයාට අවශ්‍ය මුදල හොයාගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ඔයා එන්ජොයි කරන්න ඇති කියලා. ඒ වගේම ඔයාට මොටිවේෂන් එකකුත් වෙන්න ඇති කියලා මම හිතනවා. room එකක් කරාට විතරක් මදි. ඊට පස්සේ ඔයා තමන්ගේ room එක පිළිවෙලට තියාගන්න ඕනේ. මොකද අපි කොහේ ගිහින් ආවත් අපේ ගෙදර තරම් සැනසීමක් තියෙන වෙන කොහෙවත් නැහැ. ගෙදරත් තමන්ගේ කාමරේ තරම් සැනසීමක් දැනෙන වෙන කිසිම තැනක් තියනවා කියලා මම හිතන්නේ. ඉතින් ඒ හින්දා තමන්ගේ room එකට ආදරය කරන්න ලස්සනට පිළිවෙලට තියාගන්න. ඉතින් අන්තිමට මම කියන්නම් මේ වීඩියෝ එකේ විශේෂම දේ මේ මල් ටික මට හදලා දුන්නේ අක්කා කෙනෙක්. ඉතින් එයා මේ මල් එක දීපු දවසේ ඉඳන් කියනවා වීඩියෝ එකක් කරන්න කියලා. ඉතින් ඔන්න අද වීඩියෝ එකක් කරා. ඉතින් මගේ තීම් එකට හරියට මැච් වෙනවා. ඒ වගේම thank you ගොඩක්.